හෙලෝ අපි අද බලමු රසට ගුණට කන්න කැමති ඔයාට කොහොමද මේ කංකුම් ෆ්‍රයිඩ් රයිස් එක රසටම හදාගන්න කියලා. මේකට ඇත්තටම හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕන. අපි බලමු මේක කොහොමද හදාගන්න කියලා. ඔයාලා මේ රයිස් එක හදද්දී බාස්මති හරි කීරි සම්බ හරි ගන්නවා නම් වඩාත්ම හොඳයි. මම නම් සාමාන්‍ය හාල් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා මේ රයිස් එක හදද්දී ලුණුයි කහයි දාලා රයිස් එක හදාගන්න. මේ තියෙන්නේ අපිට මේ රයිස් එක හදාගන්න ඕන කරන දේවල්. බිත්තර 3, කංකුම් මිටියක්, ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් සහ සුදු ලුණු බික් 2-3ක් තමයි අවශ්‍ය කරන්නේ. හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕන. අපි මේ කංකුම් මිටිය හොඳට සෝදලා අරගෙන මෙන්න මේ වගේ වෙන්න කෑලි පොඩියට කපා ගන්න ඕන. ඊට පස්සේ ලුණුත් මේ වගේ පොඩි කෑලි වෙන්න කපා ගන්න. ඊට පස්සේ ඔයාලා මේ රයිස් එක හදා ගන්න භාජනයේට තෙල් ටිකක් දාලා තෙල් ටික ටිකක් රත් වෙද්දී ඒකටම සුදු ලුණු සහ ලුණු මෙන්න මේ විදිහට එකතු කරලා ඒ ටික ටිකක් රන්වන් පාටට එද්දී ඒකටම මෙන්න මේ අපි කලින් කපාගත්ත කංකුම් ටික එකතු කරලා ටිකක් ෆ්‍රයි කරගන්න. මෙන්න මේ විදිහට අපි දාගත්ත කංකුම් ටික තෙල් එකේ ටිකක් මේ විදිහට හැම්බෙද්දී මම නම් කලින් හදාගත්ත chili paste ටිකක් මේකට එකතු කරගත්තා. ඔයාලට chili paste තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වෙලාවේ එකතු කරගන්න. ඔයාලට chili paste නැත්නම් මේ වෙලාවේ කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ඔයාලා හදන රයිස් එකේ ප්‍රමාණය අනුව සැර ප්‍රමාණය එකතු කරගන්න. හැඳි 2ක් හෝ 3ක්. ඊට පස්සේ මේකට අවශ්‍යම කරන දේ තමයි බිත්තර. මම මේ වෙලාවේ බිත්තර 3ක් එකතු කරගත්තා. ඔයාලට බිත්තර මීට වඩා එකතු කරගන්න පුළුවන් නම් එකතු කරගන්න. එතකොට තමයි මේ රයිස් එකේ හරිම රස එන්නේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා ලුණු එකතු කරගෙන මෙන්න මේ විදියට හොඳට බිත්තර එක මේ කංකුම් එකේ මික්ස් වෙන විදියට මෙන්න මේ විදියට කවලම් කරගන්න. ඔයාලා කලින් බත් එකටත් ලුණු දාපු නිසා මේ වෙලාවේ ලුණු දාද්දී ටිකක් සැලකිලිමත් වෙන්න. මේ අතරේ ඔයාලා කලින් හදාගත්ත බත් එක නිවෙන්න තියන්න. හොඳටම නිවුණු රයිස් එක තමයි මේකට ඇඩ් කරගන්න ඕන. අපි දැන් මේ වෙලාවේ මේකට අපි කලින් හදාගත්ත රයිස් එක ඇඩ් කරනවා. මේ විදියට රයිස් එක එකතු කරගත්තට පස්සේ ගින්දර ටිකක් වැඩි කරලා හොඳට මේක කලවම් කරගන්න. ඔයාලා මේකට බාස්මති හරි කීරි සම්බ හරි ගන්නවා නම් හරිම රසයි. සාමාන්‍ය රයිස් එකකින් වුණත් මේක රසටම හදාගන්න පුළුවන්. මේ වෙලාවේ මම සෝයා සෝස් ටිකකුත් එකතු කරගත්තා. සෝයා සෝස් එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට තියෙනවා නම් එකතු කරගන්න. දැන් අපි අපේ රයිස් එක හදලා ඉවරයි. මේ රයිස් එක හදන්න හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕන. මස් මාළු මුකුත් ඕනෙත් නැහැ. බිත්තර විතරයි ඕන. ඔයාලගේ ගෙදරට කවුරු හරි එන වෙලාවක එහෙම නැත්නම් විශේෂ අවස්ථාවක ඉක්මනින්ම හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මෙන්න මේ කංකුම් ෆ්‍රයිඩ් රයිස් එක. මේක කන්න chili paste එකක් විතරක් තිබ්බනම් හොඳටම ඇති. මම සැලඩ් එකක් හදාගත්තා. ඒකත් මේකට එකතු කරගත්තා. ඇත්තටම මේ කංකුම් රයිස් එකේ හරිම අමුතු වෙනස් රසක් තමයි තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලලා මේකට කමෙන්ට් එකක් දාන්න. මේ දින ඉතින් අපේ මල්ලිට මම මේ රයිස් එක පිළිගන්නපු වෙලාව පේනවනේ ඉතින් ඔක්කොම කෑවා. ඒ කියන්නේ ඇත්තටම මේක රසයි. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.